පොඩ්ඩක් ෆොටෝ එකක් ගැහුවා. ඉතින් ඇතුළට ඇවිල්ලා දැන් මේ ලිෆ්ට් එක පල්ලෙහාට නිකන් ඉන්නවා. දැන් 160 කට්ටිය ගිහින් ලිෆ්ට් එක. මම හිතන්නේ ගයිස් තත්පරේට මේ එක ෆ්ලෝ එකක් වහිනවා ලිෆ්ට් එක. ඒ තරම් ස්පීඩ්. ඔය මේ නැති දෙක. දැන් 83 82 කොහොමද ස්පීඩ් එක? අපි ඉතින් අද යන්නේ 124 වෙනි තට්ටුවට ගයිස්. බලමු මම උඩට ගිහිල්ලා වීඩියෝ එකක් දාන්න. උඩට ගිහිල්ලා බලමු කොහේ ඉන්නවද. ඔන්න ගයිස් ඉතින් දැන් කිට්ටුවටම ආවා. 11 10 9 8 7 6 guys lift එක ඇතුළට මේ යන්න දැන්නේ lift එක ඇතුළේ ඉන්නේ අරනවා guys lift එක ඇතුළේ මේ lift එක ඇතුළේ කොහොමද guys දුබයි කියන්නේ ආයේ එලා සුපිරි රටක්. ඉතින් guys දැන් lift එක ඇතුළේ මේ lift එක ඇවිල්ලා විශේෂත්වය කියන්නේ මේ lift එක වටේ ඩිජිටල් තිරයක් තියෙන්නේ. ඒකෙන් පෙන්නනවා දුබයි රටේ තියෙන මේ ප්‍රසිද්ධ සුප්‍රසිද්ධ ස්ථාන ගැනම සේරම ලස්සනට view එකක් යනවා. ඔයාලට පේනවා ඇති. පුදුම quality-යක් තියෙන රටේ. ඉතින් guys lift එක ඇතුලේ මට සෙට් වුණේ අපේ ලංකාවේම සෙට් එකක්. යාලා පොඩ්ඩක් කෑ ගහනවා ගණන් ගන්න එපා මේ මීඩියම් එම්ස්. දැන් අපේ ඔන්න ගයිස් ඉතින් අපි ආවා 124 වෙනි තට්ටුවට. ඔන්න පේනව නේද ඔයාලට වටේම ලස්සන. 124 වෙනි තට්ටුව කියන්නේ මුළු ඩුබායි නගරෙම පේනවා. නගරෙම කියන්නේ මුළු ඔන්න ගයිස් බලා ගන්න ඔයාලට. ආයි view එක සුපිරියටම පේනවා ගයිස්. මෙතන ගයිස් තියෙනවා මේ වීදුරු මේකක්. දැන් මේ වීදුරුට ඇවිත්නම් තේරෙන්නේ මේ උඩ මේ කුළුණද අපේ 124 තට්ටුවේ ඉන්නේ ගයිස්. ඔය බිම පේනවා, පාරේ වාහන යනවා පේනවා. එකපාරට මොකක් බින්දින වගේ මේ ඉරිතලනවා. ඉතින් ගයිස් මාව එකපාර බය වුණා. හොඳයි ගයිස් සුපිරි අත්දැකීමක්. ඉතින් ගයිස් කුළුණු උඩ ඉන්දියා පැයක් විතර ඉන්දියා. දැන් ඉතින් එළියට යන්න තමයි මේ හදන්නේ. අද ක්ලවුඩ් එක නම් මේ හෙනට වැඩි ගයිස් පොලිම් ඉඳලා තමයි බහින්නත් උනේ. දැන් මේ එක්සිට් එක පැත්තට යන්න හදන්නේ. ඉතින් ගයිස් ටිකෙන් ටික හිමීට එළියට යන ගමන් ඉන්නේ. ඉතින් ගයිස් එයත් එක අපි රිකෝඩ් කරගෙන යනවා ඉස්සරහින් නම් බබා. දැන් අපි මේ එළියට යන ගමන් බලන්න ගයිස් තමයි බබා. හරි මොකද? දැන් අපි 45 මිනිත්තු ඔන්න ගයිස් ඉතින් කොහොම හරි පහලට ආවා. දැන් හවසුත් වෙලා ගයිස්. ඔන්න මේ කොළුනේ ගයිස් හවසට අද තියෙනවා මේ විශේෂ මේ ලයිට් සංදර්ශනයක්. කොහොමද කුළුණ එක පාට මේ වෙනවා. තව කුළුණ ඉස්සරහා ගයිස් තියෙනවා මේ
එක විදියට මේ මාරම quality එකකින් මට තියාගන්න දෙන්නේ නැහැ guys. පට්ටම quality එක. ඔයාලට පේනවා guys. විවිධ වර්ගයේ මේ ලස්සන එක ජාති විදියට තමයි මේ වතුර මල් මේ අල්ලලා තියෙන්නේ. මේ පාටත් වෙනස් වෙනවා guys. එක පාට. මාරම quality. දාමත් මේ වතුර සංදර්ශනයේ මේ ඉතින් guys රෑ වෙලා guys ලෝකේ උසම කුණලකට ගියා. අපි එහෙනම් ඊළඟ vlog එකකින් හම්බෙමු. guys මාව subscribe කරලා තියාගන්න, like කරන්න, comment කරන්න. bye.